හෙලෝ ආද කොහොමද? ඔයාලා හොඳින් ඉන්නවා කියලා මම හිතනවා. ඊට කලින් මම ස්තුතිවන්ත වෙනවා මට ලබා දෙන සහයෝගයට සහ ආදරයට ඒ පිළිගැනීම් වලට. මොකද දැන් තමයි තරඟාවලියේ තීරණාත්මකම කොටස අරගෙන තියෙන්නේ. ඒත් එක්කම හුඟක් දෙනෙක් අහන ප්‍රශ්නය තමයි අපිට තවමත් තරඟාවලියේ ඉදිරියට යන අවස්ථාවක් තියෙනවද කියන එක. අපිට අවස්ථා වුණ තරම් තියෙනවා. හැබැයි දැන් මම කතා කරන්නේ මිස් වර්ල්ඩ් එකේ තියෙන ෆාස්ට් ට්‍රැක් ඉවෙන්ට්ස් ගැන. beauty with a purpose, sports, talent, multimedia challenge, head to head challenge සහ top model. එතකොට මේ විදිහට තමයි මේ ෆාස්ට් ට්‍රැක් ඉවෙන්ට්ස් කිහිපය හදලා තියෙන්නේ. අර 10 දෙනාගෙන් තව 7 දෙනෙක්ට අවස්ථාවක් තියෙනවා ආසියාවෙන් top 40 යන්න. හැබැයි එතකම කියනවා top 40 ගියාට පස්සේ මේ සියල්ල බිඳුවක් බවට පත් වෙනවා. එතකොට අපි කලින් ඉවෙන්ට්ස් වල අපි වින් කරාද නැද්ද? ඒ අවස්ථාවේ මොනවද කරේ කියන එක අදාළ නැහැ. මම කියන්නේ දැනට තව එක ෆාස්ට් ට්‍රැක් ඉවෙන්ට් එකක් ඉතුරු වෙලා තියෙනවා. මේක වින් කරොත් ශ්‍රී ලංකාවට යන්න පුළුවන් top 40 අර වගේ ඔටෝමැටිකලි.